ඒ විතරක් නෙමෙයි. මගේ අතේ තියෙනවා 2003 වර්ෂයේ මේ නත්තලට ගෙනාපු මේ දරුවෝ කාන්තාව අඳින ඇඳුමක්. මොකක්ද මේ ඇඳුමේ තියෙන්නේ හොඳට බලන්න. බුද්ධ රූපය ඔළුවෙන් හිටවලා තියෙන්නේ. බුදුහාමුදුරුවන් ඔළුවෙන් හිටවලා තියෙන්නේ කාන්තා ඇඳුමේ. මේ හැම තැනකම තියෙන්නේ බුද්ධ රූප ඔළුවෙන් හිටවලයි. made in USA ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. හොඳයි. ඒක made in USA නේ. මෙන්න තියෙනවා made in ශ්‍රී ලංකා. පැහැදිලිව මේ සටහන් කරලා තියෙනවා. අපේ හාමුදුරුවනේ මුස්ලිම් රටක ඒ ආගමට අපහාසයක් වුණොත් මොකද කරන්නේ? අතපය කපලා බෙල්ල කපලා මූදට විසි කරනවා. බුද්ධ රූපයක් ගෙනියන්නවත් දෙන්නේ නැහැ. ගුවන්තොටුපළෙන් එහාට. අපේ තියෙන ව්‍යවස්ථාවේ බුදුදහම ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම පවතින රජ යුතුයකමක්. කිසි කෙනෙක්ගෙන් ආරක්ෂාවකුත් නැහැ, පෝෂණයකුත් නැහැ පින්වත්නි. ගැප් කියන කර්මාන්ත ශාලාව, මේ කර්මාන්ත ශාලාව තවමත් වැජබෙනවා මේ ලංකාවේ. අපේ හාමුදුරුවනේ මේ පුංචි පුංචි රවුම් වල තියෙන්නේ පුංචි පුංචි බුද්ධ රූපයි. මා දන්නේ නැහැ ඔබට කොතෙක් දුරට මේක පේනවද කියලා. මේ හැම තැනකම තියෙන්නේ මේ ගවුමේ බුද්ධ රූපයි. ඒ විතරක් නෙමෙයි පින්වතුනි. මගේ අතේ තියෙනවා අවුරුදු 5ක් තිස්සේ ටෙලිකොම් ආයතනයේ නිලධාරිනියක්, නියෝජ්‍ය කළමනාකාරීවරියක්, ඇඳපු සාරියක්. දැන් කල්පනා කරයි මූණ යකාගේ මිනිහෙක් තමයි කොහෙන් මේවා හොයාගන්නවද දන්නේ නැහැ කියලා. අපවත් කළා වූ ගරු ගංගොඩවිල සෝමහාමුදුරුවෝ, මම ඔබ අද මෙතනින් එහාට යන්න කලින් ඔබේ හදවත්වල තැන්පත් කරනවා අපේ හාමුදුරුව අපවත් කළා කියලා ඔප්පු කරනවා. මේ අපේ හාමුදුරුව මේ ගමන යන අතරතුර ගිහියෙක් හැටියට මටත් පුළුවන්කම තිබුණා මේ බඩුත් එක්ක හොරු තිබිච්ච හින්දා මේ ගමන යන්න. එහෙම නැත්තම් මාව මෙලහකට හිරබාරයට අරගෙන. හැබැයි හිරබාරයට ගන්න නම් බෑ. ළඟදිම මගේ මරණය නම් මා සොයන බව මා දන්නවා අපේ හාමුදුරුවනේ. දැන් එන තර්ජන හමුවේ මා දුක් වෙන්නේ නෑ පින්වතුනේ. ඒ මරණයට ලැහැත්ති වෙලයි මේ කෑ ගහන්නේ. ඇයි? මගේ දරුවන්ව දේව රාජ්‍යක ජීවත් කරනවට වැඩිය ඒ මරණය මට සැපයි. කාට හරි කියන්න බෑ එහෙම කොහොමද වෙන්නේ? මේක බෞද්ධ රටක්. ඇයි උනේ නැත්තේ? ඉන්දුනීසියාව 100% බෞද්ධයෝ හිටපු රටවල්. මැලේසියාව 100% බෞද්ධයෝ හිටපු රටවල්. ඇෆ්ගනිස්තානය බෞද්ධ රටවල්. අද කෝ බෞද්ධයෝ? තායිලන්තේ අවසානයේ කුමක්ද කරේ? අපේ හාමුදුරුවන්ව අමුවේ ඝාතනය කරා, බෙල්ල කපලා. ඒ විතරක් නෙමෙයි, බෞද්ධයෝ නිසාම, බෞද්ධයෝ වූ විපාකයේ නිසාම ඔවුන් අපේ අම්මලා තාත්තලා ඉදිරියේ තමන්ගේ දූවරුන්, දියණියන්ව දූෂණය කළා, මරලා දැම්මා. අද තායිලන්තයේ හාමුදුරුවෝ බොහෝ හාමුදුරුවෝ මෙහි වැඩම කළා ඉන්න පින්වතුනි. මෙන්න මගේ අතේ තියෙනවා මේ සාරිය. අවුරුදු 5ක් තිස්සේ මේ සාරිය ඇඳපු මේ කාන්තාව දවසක් මේ වගේ දේශනයක් මගෙන් අහලා ගිහිල්ලා විවේක දිනයකදී මේ සාරිය වැලේ දාලා තියෙන වෙලාවකදී මේ කාන්තාවට පේනවා මහා පුදුම දෙයක්. කුමක්ද? මහරගම ප්‍රදේශයෙන් ගත්ත මේ සාරියේ බුද්ධ රූපයක් නෑ, වෙන්න බෑ. කොහොමද අවුරුදු 5ක් ඇඳපු සාරියේ බුද්ධ රූපයක් තියෙන්නේ? හොයලා බැලුවා. S2 පිහිදලා බැලුවා. ළඟට ගිහිල්ලා කුමක්ද ඇත්ත කතාව කියලා. හොඳින් බලන්න ඔබේ ඇස් වලින් කුමක්ද මේ සාරියේ තියෙන්නේ කියලා. පින්වතුනි, තායිලන්තයේ බුදු රූප වලට සමාන බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වූ ශීර්ෂය සහිත මේ සාරියේ තියෙන්නේ තායිලන්තයේ බුද්ධ රූපයක්. මහරගම ප්‍රදේශයෙන් මේ සාරිය මිලදී අරගෙන තියෙන පින්වතුනි.
දැන් ඔබ දොස් කියයි මෙච්චර ලොකු බුද්ධ රූපයක් තියලා මේ කාන්තාවට පෙවුන්නේ නැත්te ඇස් පොට්ට වෙලාද කියලා. එහෙම හිතන්න එපා. මේ සාරිය මගේ අතට දීලා විනාඩි 10ක් පමණ මට ගත කරන්න සිද්ධ වුණා. සාරියේ බුද්ධ රූපේ හොයාගන්න. ඇයි? ඉතා සූක්ෂම ලෙස සාරියේ පොටට එන ආකාරයට තමයි මේ බුද්ධ රූපය සකස් කරලා තියෙන්නේ පින්වතුනි. ඒ විතරක් නෙමෙයි. මගේ අතේ තියෙනවා යාඥා මධ්‍යස්ථානවල පත්තු කරන්න ගෙන ආපු ඉටිපන්දම. මොකක්ද මේ ඉටිපන්දමේ තියෙන්නේ පින්වතුනි? හොඳට බලන්න. බුද්ධ රූපේ. බුදුහාමුදුරන්ගේ බුද්ධ රූපේ තමයි මේ ඉටිපන්දමේ තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඉටිපන්දම පත්තු වෙනකොට බුදුහාමුදුරන්ට කුමද සිද්ධ වන්නේ? පිච්චිලා, දිය වෙලා, අළු වෙලා යනවා. පදවිය පැත්තේ බෞද්ධයන්ගේ ගෙවල් වලට රුපියල් 1000ක් එක්ක මේක දෙනවා යාඥාකාරයෝ. පත්තු කරපල්ලා. බුදුහාමුදුරන්ගේ දිය කරපල්ලා කියලා. අම්මලා තාත්තලා රුපියල් 1000ට පෙරේත කමේ ඉටිපන්දම පත්තු කරනවා ගෙවල් වල. බුදුහාමුදුරෝ පිච්චිලා, දිය වෙලා, අළු වෙලා යනවා පින්වතුනේ. මට වේදනාවක් නැද්ද? මට කතා කරන්න බැරිද? මම කතා කරන එක වැරදිද? ඒ විතරක් නෙමෙයි පින්වතුනි. මගේ අතේ තියෙනවා පුංචිම පුංචි බුද්ධ රූපයක්. හොඳට බලන්න. පුංචි බුද්ධ රූපයක්. මේක බුද්ධ රූපයක් නෙමෙයි. බුද්ධ රූපයක් හැටියට හදපු බිස්කට් එකක්. පදවිය ශ්‍රීපුර වගේ ඈත ප්‍රදේශවල පුංචි දරුවන්ට මේක කණ්ඩ දෙනවා. කාපල්ලා බුදුහාමුදුරුවන්ව කියලා ඔළුවේ ඉඳලා කෑවහමලු ಗುಣ වැඩි වෙන්නේ පින්වතුනි. මගේ දරුවෝ මේක උදේට ආහාරයට ගන්නවා. මට වේදනාවක් දැනෙන්නේ නැද්ද පින්වතුනි? මෙච්චර කේන්තියෙන් කතා කරන මට බෑ. ජේසුතුමාගේ රූපයක් බිස්කට් එකක් හැටියට හදලා දුන්නොත් මට කන්න බෑ. ඇයි අපේ හාමුදුරුවනේ? මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා. මෙන්න මේ අය කරන දේවල්. පින්වතුනේ මේ හැම දෙයක්ම ඔබේ හදවත් වලට පෙන්වුවේ වෙනත් කිසිදු අරමුණක් නිසා නොව මේවා දැකීමෙන් ඔබගේ හදවත්වල වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාව තුලින් කෙනෙකු නසන්නටවත් කෙනෙකුට වෛර කරන්නවත් නොවේ. තව තවත් මාගේ ආගම ජාතිය වෙනුවෙන් ඔබේ බැඳීම ප්‍රායෝගික දායකත්වය අවශ්‍ය කියන පණිවිඩේ ඔබේ හදවත්වල දෙන්න පමණයි. බලන්න මේ පිළිමය. යෝහාගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථානයක් ඇතුලේ තියලා ගත්ත මේ පිළිමය. බුදුරජාණන් වහන්සේ නිර්වතින්, කාන්තාව නිර්වතින් බුදුරජාණන් වහන්සේව වැළඳගෙන ඉන්න ආකාරය. පින්වතුනේ සමහරු කියනවා මේක තණ්හා රති රංගාලු. බුදුරජාණන් වහන්සේ නිර්වතින්, කාන්තාව නිර්වතින් අපේ හාමුදුරුවනේ. බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නේ කාන්තාව දිහායි අපේ හාමුදුරුවනේ. රාගී බැල්මක් අපේ හාමුදුරුවනේ මේ පිළිමය නිර්මාණය කළා තියෙන්නේ. මේවා පෙන්නනවා යෝහාගේ සාක්ෂිකරුවන්ගේ යාඥා මධ්‍යස්ථානවල මගේ බෞද්ධයන්ට. පින්වතුනි, මේ හැම දෙයක්ම හින්දා තමයි ගරු ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කිව්වේ මේ සඳහා පනතක් අවශ්‍යයි. බෞද්ධයන්ව මේ විදිහට හරවන